මම ඔයාල හැමෝම හරිම ආදරයෙන් මගේ අලුත් වීඩියෝ එකට එකතු කරගන්නවා. ඉතින් අපි දෙන්න මේ ලෑස්ති වෙලා උදෙන් මෙයන්න හදන්නේ අපි දෙන්නගේ සෙනසුරාදාවක් ගත කරන්න. අපි අත පෙටලින් ජයාවල තියෙන ලස්සන තැන් දෙකකට යන්න බලාපොරත්වෙන එහෙනම් රැඳිලා ඉන්න කියලවල හැමෝටම ආරාධනා කරනවා. ඔන්න ඉතින් අපි දෙන්න මුලින්ම ආවේ අපිට එහා පැත්ත තියෙන ෂොපින් මෝල් එකට. ඉතින් මෙතන ලස්සන නිර්මාණ කිහිපයක් තිබුණා. ඒ නිර්මාණ ටික ඔයාලට පෙන්වන්න කියලා හිතුණා මේ වීඩියෝ එක අතරතුර. ඉතින් මේ ෂොපින් මෝල් එකේ එන්ට්‍රන්ස් එක ගාව දාලා තිබුණු ස්ටෝල්ස් කීපයක තමයි මේ වගේ ලස්සන අත්කම් නිර්මාණ තිබුණේ. ඉතින් මේවා හරිම ලස්සනයි, බලන්නකෝ මේවා හරිම කියුට්. ඉතින් පොඩි ළමයි එහෙම දැක්කම හරිම ආසයි. ඉතින් වගේ දේවල් ගොඩක් තිබුණා. මෙතන ටෙඩි බියර්ස්ලා, එතකොට ඩෝල්ස්ලා, කී ටැග්ස් ඒ වගේ හැම දෙයක්ම තිබුණා. ඉතින් මේ ටිකත් බලන ගමන් අපි ඉස්සරහට යමු. ඔන්න ඉතින් අපි දෙන්න ටික වෙලාවක් එතන ඇත්තලා එතනින්ම බ්‍රෙක්ෆාස්ට් ටිකත් අරගෙන අපි දෙවෙනි ගමනාන්තයට යන සූදානම් වුණා. ටිකක් උදේම ගිහින් මෙතන වැඩි සෙනගුණ හිටියේ නැහැ. ඉතින් අපි දෙන්න එහෙම පිටත් වුණා. අපි දෙවනියට යන්න බලාපොරොත්තු වෙන කොටා දමන් සරාවල තියෙන මැලේසියාවේ තියෙන විශාලතම අයිකයායකට යන්න. ඉතින් ඔයාලා මේ දකින්නේ අපි දෙන්න ග්‍රැබ් එකක් දාගෙන අයිකයායකට යන ගමන්. ඔන්න ඉතින් විනාඩි 10කට විතර පස්සේ අපි අයිකයායකට ආවා. මේක තමයි පෙට්ලෙන් ජාවල කොටා තමන් සරාවල තියෙන අයිකයායක. ඉතින් අපේ ගෙදර ඉඳලා ටික දුරයි. නමුත් අද සැටර්ඩේ හින්දා ගොඩක් ට්‍රැෆික් තිබුණා. ඉතින් අපිට එන්න ටිකක් වෙලා ගියා. දැන් අපි ඉතින් පොඩ්ඩක් මෙතන ඇවිදලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔන්න ඉතින් අද වීකෙන්ඩ් එකේ නිවාඩු දවස නිසා ගොඩක් දෙනෙක් ඇවිල්ලා හිටියා අයිකයායකට මේ දේවල් බලන්න අරගන්න. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බිසි අද දවස. මම ඒ අතරතුර පොඩි වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් ගත්තා. ඉතින් ඔයාලට බලන්න මම ඒ ටික මේ දාන්නම්. මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් මම හරි මාසේ අයිකයාගේ ටිකක් ඇවිදලා බලලා මේ වගේ තියෙන ලස්සන නිර්මාණ ටිකක් රස විඳින්න. නමුත් ඉතින් රයිලිත් එක්කලා ආවහම මෙතන නිදහසේ කාලය ගත කරන්න නම් ටිකක් හම්බෙන්නේ නැහැ.
නමුත් ඉතින් මේ දුවන ගමන් ඔයාලට වීඩියෝ කලිප්ස් කිහිපයක් එකතු කරන්න මම අරගත්තා. ඉතින් මම මෙයාලගේ ෆර්නිචර්ස් වලට ඒ වගේම මේගොල්ල ඇරෙන්ජ් කරලා තියෙන විදියට කලර්ස් වලට මෙය බලන්න හරිම කැමති. මම අදාවේ පොඩි බඩු කීපයක් ගන්න විශේෂයෙන්ම කැන්ඩල්ස් ගන්න මං මෙතනින් තමයි හැමදාම කැන්ඩල්ස් අරගෙන යන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. ඔන්න ඉතින් අපි පොඩි බ්‍රේක් එකක් ගන්නා ඔය පේනා වගේ දා ගොඩක් සෙනග හිටිය. ඉතින් අපිට අක්කාල කෑම කාලා ඔන්න ආයෙ තව පල්ලෙහාට අපිට තියෙන කිචන් එකේ බඩු මොනවා හරි අරගන්න පුළුවන්ද කියලා. නමුත් ඉතින් රයිලිත් එක්කලා බඩු ගොඩක් ගෙනියන්න අපහසුයි. මේ ඇවිදලා බලලා අපිට අත්‍යවශ්‍යම දේවල් කීපයක් ගත්තා. ඉතින් ඔයාලට මේ පේනවා වගේ යාලගේ ආටිෆිෂල් ගාඩන් එකේ ගොඩාක් මල් වර්ග තිබුණා ලස්සන ලස්සන මල් වර්ග. රැලිත් ඉතින් මේ අතරතුර ඉඳගෙන මෙහෙ යන්න හරි කැමති වුණා. මේ ඔයාලා දකින්නේ යාලා ක්‍රිස්මස් එකට බොහෝම කලින් ඉඳලා පටන් ගන්න එයාලගේ ක්‍රිස්මස් ඩෙකෝස් කලෙක්ෂන් එක. ඉතින් මෙතන තියෙනවා හරිම ලස්සන ඩෙකෝස් ගොඩක්. මෙතන තියෙනවා එයාලගේ ස්ටාර් ඩෙකරේෂන්ස් ඒ වගේම මල් වර්ග එතකොට එයාලට ලස්සනට දාන වැල් වර්ග මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් IKEA එකට ආවොත් ඔයාලට මෙතන ලස්සනට ක්‍රිස්මස් ඩෙකෝස් නම් අරගෙන යන්න පුළුවන්. ඉතින් ක්‍රිස්මස් එකට තව මාස දෙකක් තිබුණත් ගොඩක් දෙනෙක් ඇවිල්ලා හිටියා මේ ක්‍රිස්මස් ඩෙකෝස් අරගෙන යන්න. මං හිතන්නේ යාලා නොවැම්බර් ඉඳලම ගෙදර ඩෙකරේෂන් කරන්න ලස්සන කරන්න මේවා ඔක්කොම අරගෙන යනවා. ඉතින් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කරනවා. විවිධ තීම්ස් වලට යනවා, කලර්ස් වලට යනවා. ඉතින් මෙතන තිබුණ මේ කියුට් දේවල් බල බල අපි ඉතින් ඉස්සරහට ගියා. අපේ බඩු ටික ගන්න ගොඩක් පොලිම තිබුණා. බඩු ගන්න පොලිම. ඉතින් අපි ඒත් එක්කලා ඉස්සරහට ගියා. ගිහිල්ලා ඔන්න ඉතින් අද දවස නිමා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මට මතක විදිහට ගිය පාර නත්තලට නම් මීට වැඩිය දේවල් ගොඩක් එකතු කරලා තිබුණා. සමහර විට දෙසැම්බර් කිට්ටු එනකොට මීට වඩා ලස්සන තව තව දේවල් මෙතනට එකතු වෙලා තියේවි. ඉතින් මේ දේවල් බලන ගමන් මේ වගේ ලස්සන රස විඳින ගමන් අපි ඉස්සරහට ගියා. ඉතින් අපි දෙන්නට අද හොඳටම මහන්සි. රයිලිගෙන් ඇහුවා මොනවද ඕනේ කියලා. ඉතින් එයා නම් කිව්වේ එයාට ඕනේ මීමැස්සෙක් කියලා. ඉතින් මේ මීමැස්සත් අරගෙන තමයි හැම තැනම ගියේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකත් එක්කලා එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම ස්තුතියි. තවත් ලස්සන වීඩියෝ එකකින් ඊළඟ දවසේ හමු වෙනකන් ඔයාලා හැමෝටම ලස්සන සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.